කොහොමද ඔයාලට මං කියන එක ඇහෙනවද දන්නේ නැහැ. මං පාලන ගමන් කතා කරන්නේ. අද මට නිවාඩු. ඉතින් මම යනවා. උයන්න මොන හරි එළවලු ටිකක් අරන් එන්න. ඒ යන්නේ මුලදාලි කෙනෙක් නැති පුංචි කඩ වගේකට. අපේ ගෙදර ඉඳන් කිලෝමීටරයක් වගේ ඇතුළත ඒ වගේ කඩ හතරක් පහක් විතර තියෙනවා. සමහර තැන්වල තියෙනවා මේ කඩයක් ඉස්සරහා කියන්නේ එළවලු කඩ නෙමෙයි. වෙන මොන හරි කඩයක් ඉස්සරහා පොඩි බංකුවක් තියලා එතන ගාන ගහලා එතකොට ඒ බංකුව උඩින් මොන හරි ඉතින් මේ ඒ කඩ මුදලාලි කෙනෙක් නෑ. පොඩි මඩුවක්. නිකන් ලී වලින් හදපු චූටි මඩුවක් වගේ පොඩි මඩුවක් කියන්නේ. ඉතින් පොඩි කඩයක් ඒක. ඒ කඩේ එළවලු තියලා තියෙනවා. ඉතින් ලීස්, ගෝවා, නොකෝල්, රාම්බු, එතකොට පළතුරු ಜಾති ඔය වගේ දේවල් තියලා තියෙනවා. ඉතින් එතන අපි සල්ලි දාන්න පොඩි කැඩයක් හරි පොඩි පෙට්ටියක් හරි තියෙනවා. ඉතින් අපි ඒකට සල්ලි දාලා අපිට ඕන කරන බඩු අරන් ගිහින්. ඉතින් අපේ ගෙවල් ගාව ඉඳගෙන කිලෝමීටරයක් වගේ ඇතුළත ඒ වගේ තැන් 4-5ක් විතර තියෙනවා. ඉතින් මම නිවාඩු දවසට තනියම හිටියොත් විතර ඒවට ගිහිල්ලා ඉතින් මොන හරි අරගෙන එනවා. අද හුලං වැඩි යන්නේ මේ අවුවල් හුලඟයි දෙකම ඉතින්. අවුව කිව්වට ලොකු අවුවක් ඒක අපිට දැනෙන්නේ නැහැ මොකද සීත හින්දා. ඉතින් මොහොම තමවලට අද පේනවද කඳු? අපි ඉන්නේ කඳු වලින් වට වෙච්ච තැනක. වටේම කඳු තියෙනවා. හරි ලස්සනයි ඉතින් උදේට දැක්කහම. මම ඉතින් ගමත් චුට්ටක් වලට ගමන් පෙන්නන්න. යම්කෝ ඉතින් මාත් එක්ක මොන හරි එළවලු ටිකක් අරගෙන ගමත් පොඩ්ඩක් බලලා අපි යමු. මේ පැලයක් 50යි. අපිට සල්ලි දාලා අරන් යන්න තියෙන්නේ. මෙන්න යාළගේ එළවලු. අර යාළගේ එළවලු කොටුව ඒගොල්ලොන්ට කන්න හිටව ගන්නවා. ඒ වැඩි හරි ඒගොල්ලෝ මේ වගේ චූටි කඩවල දානවා අපිට අරන් යන්න. මේ පලා ಜಾති 100යි. වට්ටක්ක තියෙනවා 100යි. බතල, රාම්බු මෙන්න මේකට සල්ලි දාලා අරන් යන්න තියෙන්නේ. මං ඉතින් මේ පලා එක ගන්නවද මේකට දානවා 100. ඒ 100 දාලා අපි මේකක් ගන්නවා. ලීස් ගලවන්න ඇවිල්ලා හොරෙන්. ඔයාලට පේනවද? ජපන් කාක්කේ. මේ බාන්න කකුරු ಜಾති මාර ලස්සනයි නේ. ඔයාලට පේනව නේද මේගේ පාළුවට ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ ගරා වැටිලා මේ ගෙදර කවුරුත් නැහැ. මේ ඉස්සරහා කැලේ මේ බාන්න මෙතන දොඩම් ගහයි දොඩම් පිරීලා. ලංකාවේ වගේ නා තියෙයිද මෙහෙම? කඩාගෙන යනවා නෙමෙයි. ඒ ගෙට දොරට ඇතුල් වෙන තැන. මේ දොඩම් ගහේ දොඩ පල්ලෙහාට නම තියෙනවා. පොඩි ළඟට හරි කඩා යන්න පුළුවන්. ඒ වුණාට කවුරුත් අත තියන්නේ නැහැ මෙහි. ජපානයේ හැටි. ඔන්න ළමයිනේ තව කඩයක් තියෙනවා. ඒක නම් බඩු ටිකක් ගන්නවා. මෙන්න ගෝවා. ගෝවා ගෙඩිය 200යි. ලීස් තියෙනවා 100යි. අල 200යි. ලුණු මල්ල 250යි. කැරට් 120යි. ඇපල් 600යි. 80යි දොඩම් කිරියල තියෙනවා 300යි. පලා තියෙන 120යි. 100 තියෙනවා මිස් කරල් වගේක්. තා මොනවද ඔල જાතියක් තියෙනවා දන්නේ නැහැ. එතකොට බතල තියෙනවා 300යි. සාමාන්‍යයෙන් මේ කඩවලත් ඔය කියන්නේ පුස්සිටි වලත් ඔය වගේ ගණන් වලට කිට්ටු කරනවා. ඉතින් මේකේ පොඩ්ඩක් ගණන්. ඔය නේ සාමාන්‍යයෙන් මම මේකෙන් ගන්න අල මෙතන. ওই ටික තමයි මෙතන තියෙන්නේ. මේ මල ලංකාවේ ගාඩ්නියා මල වගේ සුවඳමයි එන්නේ. ගාඩ්නියක් දන්නේ නැහැ. ඒ වගේම තමයි මේ මලත්. මේ තියෙන්නේ තව ඒ වගේ චූටි කඩයක්. මේ බාන්නක මේ කඩේ ලස්සන ඉතින්. ලස්සන බලු පැටව තියලා, මල් තියලා. ඒකේ තියෙනවා කිරියලයි පොඩි දොඩම් ගෙඩි වගේ ඉකුයි. මේ කිරියල රහ නෑ. මම දවසක් අරන් ගිහින් යුවා.
කිසිම රහක් නැහැ. මේ තියෙන්නේ මේකේ කැටේ. මේකට සල්ලි දාලා අපිට ඕන දෙයක් අරගෙන යනවා. අද තියෙන්නේ මෙතන කිරියාලයි දොඩනුයි විතරයි. වෙනදාට මෙතන ලීක්ස් තියෙනවා, වම්බටු තියෙනවා. අද නෑ ඉතින්. මෙන්න මේ කඩේ පොඩ්ඩක් ඈතින් බලද්දි මේ ගෙදර ඉන්නේ සීයා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි. ඒ දෙන්න තමයි ඉතින් මේක කරගෙන යන්නේ. කරා යන්නේ කියන්නේ ඒගොල්ලෝ හිටවලා ඊට පස්සේ ඉතුරු ටික ඔතනින් තියෙනවා. ඒගොල්ලන්ට කැමට අරගෙන ඉතුරු ටික ඉතින් කාට හරි ගන්න තියෙනවා. අර බලන්නකෝ පාරානේ තියෙන දොඩම් ගහ. කොහමද අපි ඉස්කෝල ළමයි එහෙම ඉස්කෝලේ යද්දි ඔය වගේ තියයිද? නෑනේ. අපි උනත් තියන්නේ නෑනේ. බලන්නකෝ මේ. පල්ලෙහාටම තියෙනවා. හරි ලස්සනයි නේ. මට කුටි කණ්ඩ වෙයිද දන්නේ නැහැ. හරිම ලස්සනයි දොඩම් ටික. මේ බලන්නකෝ පාරානේ නුත් තියෙනවා. කරුවට ඇදිලා තියෙනවා නේ ළමයිනේ. අර පැත්තේ වම්බටු ගස් දෙකක් තියෙනවා. වම්බටු. අපි යන් තව ඉස්සරහට තව තියෙනවා මේ වගේ ලස්සන වගා. මෙන්න ළමයිනේ මෙතන වගා. ඔයාලට පේනවද? ලස්සනයි මේ කපුරු. මේ දවස්වල කපුරු හැම තැනම ආසාවෙද. මේ තියෙන්නේ වගාව. මේ කැරට් තා මොනවද තියෙන එහාට වෙන්න පේන්නේ. මේ තියෙන්නේ මේකේ තමයි මෙතන තියෙන වගාවේ එළවලු ටික තියන්නේ. මෙතනත් ඕනම එකක් 100කට තමයි තියන්නේ. අද තියෙන්නේ වම්බටු මුලක් විතරයි. මේ වම්බටු මුලේ කාල් 4ක් තියෙනවා. ඉතින් ඒක 100යි. ඒක තියෙන්නේ මෙන්න මේ කුඩි කියන සල්ලි දාලා අපි ඒකත් ගමු. අන්න එක දැම්මා. අපි මේක ගමු. අපි වම්බටු ගත්තා, බලා ගත්තා. අපි යන් තව ඉස්සරහට. අර ආච්චි කඩේ තිබ්බේ මෙන්න මේ දොරන් జాතිය. චූටි නාරං වගේ පොඩි දොරන් තියෙන්නේ. මේක පොත්තත් එක්කම මේගොල්ලෝ කන්නේ. චූටි නාරං జాතියක්. අරයාලගේ හරි ලස්සනයිනේ. මම එයාලගේ හරි ආසයි. බාන්නක මාලිගාවක් වගේ. පර්වතාලේ ගියක්. මේ එයාලේ වගාව. එතකොට එයාලේ කඩේ මෙන්න මෙතන චූටි මඩුව. බාන්නකනේ හරි ෂෝක්. හරිම ලස්සනයි. මම ඒකට හරි මාසයි. යන හැමදාම ගේ දිහා බලනවා. ආල්ට පේනවනේ අර කඩේ. අර වගාවේ යාලගේ. මේ තියෙන යාලේ වගාව. ලීක්ස් තියෙනවා. තව මොන හරි හිටවල තියෙන අලුතෙන්. අහට වෙන්න රාම්බුයි ගෝවා කොළයි දෙකම තියෙනවා. මේ පැත්තේ තියෙනවා යාලගේ. ළඟට යන්න බෑ. ඉතින් මට කුටි ගන්න වෙයිද දන්නේ නැහනේ. බෝන්චි තියෙනවා. මේ බානක ලස්සන. ඉතින් අරකේ තියෙන්නේ මොනවද කියලා බලමු අපි. ඒක තියෙන්නේ ඒත් පලා ಜಾති වගේම තමයි මේ. මම ඒක පලා ಜಾතියක් ගත්තේ හින්දා ඒ ගන්නෙ නෑ. මේකේ සල්ලි දාන්නේ මේකට. පොඩි කියක් වගේ හදලා තියෙන පොඩි පෙට්ටියක්. මේ බානක යාලගේ පරණ තාලේ ගියක්. ලස්සනයිනේ. යාලගේ යාලගේ වගාව. එයාලගේ චූටි කාඩේ. මුදලාලි කෙනෙක් නැති පොඩි කාඩේ. එයාලනම් පරණ කාලේ විදිහටම ජීවත් වෙන විදිහද කොහෙද එයාලගේ අර ගෑරාජ් එක. මේකේ තියෙනවා ළමයි රාම්බු කිරියල්ල තොඩ. එතන 100යිලු. අපි රාම්බු එකක් ගමු කියලා මෙතනට ඒක දාන්නේ 500 දෙනවා. අපි මෙන්න මේ රාම්බු එක ගමු. කොහොමද? අන්න අතන චූටි කඩයක් තියෙනවා මේ යාළගේ වගාව. මේ යාළගේ ගේ බලන්නකෝ. ඔන්න
මේ චූටි වගාවක්. තව කොයි හරි තියෙනවද දන්නේ නැහැ. එතනක් තියෙන්නේ පලා. ඒවා 100යි. මං ඉතින් පලා జాතියක් ගත්තානේ. මෙයාලා ඒකට මම පෙන්නන්න දාලා ඉන්නේ ලුණු වේලන හැටි මෙහි. අර ගුටි කන්න වෙයිද දන්නේ නැහැ. ඔයාලට අර මඩුව ඇතුලේ පේනවද උඩ ලුණු වේලන විදිහ. දැක්කද? අරතුරු කණ්ඩාද. ඇවිදලා මහාසිල්ලමයි දැන් මං කිලෝමීටර් 1.5 දෙකක් ඇවිද්දානේ. යන් අපි කෝපි එකක් ගන්න. අපි ගමු බත් ගන්න. උඩ තියෙන නකුල්. අපි හොට්ටේ වගේ ගමු මොනවා හරිනේ. මෙතනින් තමයි සල්ලි දාන්නේ. ඔයාලත් එක්ක ගිහින් කෝපි එකක්. දැන් මේක බොන ගමන් මම ඔයාලට පෙන්නන්නම්. දැන් මම මොනවද මේක ගෙනාවි කියලා ඔයාලට මම ගත්ත පෙන්නුවා. මේ තියෙන රාම්බු අර තුනක් තියෙනවා. රාම්බු එක ගත්තම ඊට පස්සේ මේ තියෙන මේ පළතුරු මේකේ නම මම දන්නේ නැහැ කිව්වනේ තාම ඒක මට මතක නැහැ. මේ දොඩම් එකයි. මේ ඔක්කොම සිද්ධේ මම අද ගත්තා. බම්බටු එක. වා. එතකොට ඉස්සෙල්ලාම ගිහලා ගත්තේ පලා එක. ඉතින් මම අරන් තියෙනවා ಜಾති 4ක්. මේ 4ට 400යි ගියේ. හැබැයි කුස්සිකි එක හරි එහෙම නැත්නම් මොකක් හරි අපි කඩේකින් කියලා වෙන තැනකින් ගන්න ගියොත් මේකට 1000 පයින්නවා. ඒ තරම් කියන්නේ රාම්බුම මේකට 300 පයින්නවා. යෙන් වලින් මම කියන්නේ. හැම එකටම මෙහෙම තමයි පළතුරු හොඳටම ගන්නවා. මෙතන කොහොමද 1500ක 2000ක විතර කඩෙන් ගත්තා. 1500ක විතර යනවා. පලා එක නම් සාමාන්‍යයෙන් 150ට 180ට වගේ කඩෙන් ගන්න පුළුවන්. අනිත් ඒවා ගන්න බම්බටු රාම්බු මේ පළතුරු ಜಾති ගණන් ඉතින් ඔය ටික තමයි ගත්තේ. ඉතින් ඔහම තමයි මෙහි හැමතැනම කියතෝ ඉදි නම් ගොඩක් ළඟ තිබ්බා. මෙහෙත් ඉතින් දැන් අපේ ගියාවට කඩවල් 5ක් තියෙනවා ඒ වගේ. සමහරක් යාගේ තාම බඩු නැහැ. අපි මුල් කාලේ බඩු තිබ්බා. දැන් ඉතින් ඒවයි බඩු නැහැ. ආයි ගලුණ කාලේ තියයි තියෙනවා ඉතින්. ඉතින් ඊවලට දවසට හමරාමක් කයිట్లా මුල හරි අරන් එනවා ඉතින් ගෙදර යන්න. ඉතින් අලුත් දේවල් කියන්නේ අලුත්ම ගලවපු දේවල් තමයි තියෙන්නේ ලෝලුවා නම් මනම්. එදා දවසේ දැන් ඊයේ හරි අද උදේ හරි කරපුවා තමයි ඒගොල්ලෝ ඒවගෙන් දාන්නේ. හවසට ඒ වස් කරනවා ඒගොල්ලෝ. රැයට නෑ බඩු. 5:00 වෙද්දී අස් කරනවා. ඉතින් කොහොම තමයි මුදලාලි කෙනෙක් නැති කඩවලින් අපි බඩු ගන්න. කැමති වෙන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් ආයෙත් වීඩියෝ එකක් අරන් එන්න. හැමෝම පයිසුමින් සතුටින් ඉන්න ඕනේ. එහෙනම් බයි.